ආයුෂ බොහෝ වෙන වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉසිවර දහන ජ්‍යොතිෂ්‍ය නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට අද දවසේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ එළඹෙන පෙබරවාරි මාසය 2026 දෙවැනි මාසය රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය බුධ අධිපතිත්වයේ දරන මිථුන රාශිය ඔබට කොයි ආකාරයෙන්ද කියලා පුරෝකථනය සිද්ධ කරන්නට ආරාධනා කරනවා. අදත් වීඩියෝ අවසානයේ වෙනතෙක්ම අපත් එක්ක රැඳී ඉන්නට කියලා ඒ සුවිශේෂී අනාවැකී සමග ඔබේ අනාගත පලාපලය අර්ථකථනය කරගන්නට. ඉතින් විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන් ගත්තහම පසුගිය වසර කිහිපය පුරාවටම ජීවිතයේ ඊටාම පීඩාකාරී කාල පරිච්ඡේදයක් ගෙවා අවසන් කරපු පිරිසක් තමයි මේ මිථුන ලග්න හිමියන් කියන්නේ. ඉතින් ජීවිතයේ යම් යම් කරුණු කාරණා සම්බන්ධව බොහෝ පරිණත තත්ත්වයටපත් වෙලා මේ වෙනකොට මිථුන ලග්න හිමියන් යම් කිසි ආකාරයක ඊටාමත්ම හොඳ පෞරුෂයක් ශක්තිමත් පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තුල ඔබට මේ නව වසර ඇතුළතදී ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය ග්‍රහ පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. ඉතින් අපි පෙබරවාරි මාසය තුල ඔබේ ග්‍රහ පිහිටීම් බැලුවොත් විශේෂයෙන්ම චතුර් ග්‍රහ සංයෝගයක් මේ කාල සීමාව තුල ඔබේ 8 වෙනි සහ 9 වෙනි තුල මාසයේදී යම් යම් ආකාරයේ නිස්ථාපනයන් සිද්ධ වෙනවා. රවි බුධ සිකුරු කුජ කියන ග්‍රහයන් 4 දෙනාම ඔබේ 8 වෙනි ඉන්නවා. ඒ වගේම බුධ 3 වෙනිදා සිකුරු 6 වෙනිදා. එතකොට රවි සහ කුජ ඒ මාසේ 13 වෙනිදා රවි 23 වෙනිදා කුජ ආදී වශයෙන් 9 වෙනි භාවයට පැමිණීම සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබේ ගුරු ග්‍රහය පළවෙනි භාවය තුල වක්ක ස්වභාවයකින් ඉන්නේ. ඒ වගේම කේතු ඔබේ 3 වෙනි තුලත් රාහු 9 වෙනි තුලත් ශනි 10 වෙනි තුලත් දෙවන්නේ සඳුත් විදිහට තමයි මේ ග්‍රහ ගෝචරය සිද්ධ වෙන්නේ මේ පෙබරවාරි මාසයේ පුරාවට. ඉතින් මේ ග්‍රහ ගෝචරයත් එක්ක ඔබේ ජීවිතයේ කෙබඳුද කියලා අපි විමසීමට ලක් කළොත් විශේෂයෙන්ම සමාජ ඇසුර මේ සමාජ සම්බන්ධතා මිත්‍ර ඇසුර වගේ කරුණු දිහා අවධානය යොමු කළොත් මේ කාල සීමාවේදී ඔබට සුවිශේෂී කැපී පෙනෙන ලක්ෂණයන් හිමි වෙන කාල සීමාවක්. විශේෂයෙන්ම අන්‍යයන් අතර ඔබ විශේෂයෙන් කතා බහට ලක් වෙන අන්‍යයන්ගේ සැලකිල්ලට භාජනය වෙන කාල පරිච්ඡේදයක්. විශේෂයෙන් මිථුන ලග්න හිමියන් කියන්නේ අන් අය දෙස සෑම විටම අනුකම්පා සහගතව බලන සහ බුද්ධිමත් පිරිසක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මේ තුල මේ සමාජ වටපිටාව ඔබට ඔබේ යහපත උදෙසා සකස් කරගන්නට පුළුවන් මාසයක්. ඉතින් මේ තුල ඔබට නව මිත්‍ර සම්බන්ධතා ගොඩනැගීම, ඔබට වඩා උසස් අයගේ අසුර ලැබීම, ඔවුන්ගේ උපදෙස් අවවාද අනුශාසනා ලැබෙන කාල සීමාව. ඒ වගේම විශේෂයෙන් මේ කාලය තුලදී ඔබේ මේ තිබෙනා වූ සංවේදීතාවය නිසා මේ පුද්ගලයන් අසුරු කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ සංවේදීතාවය වැරදි ආකාරයට ප්‍රයෝජනට ගන්නා පුද්ගලයන් ඔබ සමග ඇසුරට එන්නට පුළුවන්. ඉතින් මේ තුල අනාගතයේදී ඔබට විවිධාකාර ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන්නට පුළුවන්කම තිබෙන නිසා පසුගිය වසර කිහිපය තුල ලබාගත්තා වූ අත්දැකීම් ගුරු කරගනිමින් ඔබ කාලය ගත කරන්නට සිද්ධ වෙනවා. මේ සමාජ ඇසුරේදී විශේෂයෙන්ම ඔබේ ගුරු ග්‍රහය මේ පළවෙනි භාවය තුල ගමන් කරන නිසාම කෝටියක් දෝෂ භංග වෙන ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒ තුල මේ ආකර්ෂණය අන් අයගේ සැලකිල්ල ගෞරවයට පාත්‍ර වෙන කාල සීමාවක්. විශේෂයෙන් සමාජ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන මිථුන ලග්න හිමියන්ට ගරු බුහුමන් ලැබෙන කාලයක්. විශේෂයෙන්ම ගෞරවයට පාත්‍ර වෙන කාල සීමාවක්. ඉතින් මේ තුල ඔබේ ජීවිතයේ විවිධ පැතිකඩයන්ට මේ ඔබට ලැබෙනා වූ සමාජ සම්බන්ධතාවල ඒ වටිනාකම් යොදා ගන්නට ඔබ සිතට ගන්නට ඕන. මොකද ඔබේ ව්‍යාපාර කටයුතු වලට වේවා, රැකියා කටයුතු වලට වේවා, එසේත් නැත්නම් ඔබේ පෞද්ගලික කටයුතු වලට මේ ඇතිවන්නා වූ පුද්ගල සම්බන්ධතා යම් ආකාරයක උපකාරී වීම සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් ඔබ බුද්ධිමත්ව සිතා බලන්නට ඕනේ. අර ඔබේ සංවේදීතාවය ප්‍රයෝජනයට ගනිමින් ඔබට ලං වෙන පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීම අතිශයින්ම වැදගත්. මොකද මිතුරු වෙසින් ඔබෙන් ප්‍රයෝජන ගන්නා පිරිසක් ඉන්නට පුළුවන්. ඉතින් අර ඔබේ තිබෙනා වූ මානසික ගතිගන් එක්ක ඔබ ඒ තුල පීඩාවටපත් වෙන්නට පුළුවන්. ඉතින් සමාජ ඇසුරේදී
වඩා සුපරික්ෂාකාරීව තමන්ට ගැළපෙන සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, ව්‍යාපාර සම්බන්ධතා ආදී ඇති කරගෙන මේ මාසය මේ ලැබෙනා වූ යහපත නිසිරස යොදාගෙන ඔහුගේ වසරයන්හි ලැබපු පීඩාවන් වල අත්දැකීම් ගුරු කරගෙන මේ ඉදිරි මාසයේ යහපත්ව ගත කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ව්‍යාපාර සහ රැකියා කටයුතු ගත්තාම මිථුන ලග්න හිමියන්ට ඉතාමත්ම සුබදායී තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඔබට ධනෙ කෙසේ හෝ ලැබෙන තත්ත්වයක් තිබෙන. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යාපාරය අතිශාර්ථක මට්ටමකට අරගෙන යන්නට හැකියාවක් තිබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නට මෙතෙක් ඔබේ ව්‍යාපාරයක් ඇනහිටලා තිබුණා නම් නැවතත් ඒ ව්‍යාපාරය ආරම්භ කරන්නට ඔබේ සිත් යෙදේවි. ඉතින් එය බල ඉන්නට එපා. දැන් කාලය එළඹිලා තිබෙන්නේ ඔබ එය නැවත ආරම්භ කළ යුතුයි. අර ඔබ තුල පවත්නා උත්තාන වීර්ය අවදි කරගෙන මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම තුළ ඔබට ඉතාම හොඳ ගමනක්, දුර ගමනක් යන්නට අවස්ථාව තිබෙනවා සහ ඔබේ ව්‍යාපාර නව මානයන්ට අරගෙන යන්නට, ඒ වගේම විශේෂයෙන්ම විදේශගත මුදල් ඔබ වෙතට ළඟා කර ගන්නට සුදුසු කාලයක්. විශේෂයෙන්ම මේ ඔන්ලයින් ක්‍රම ඔස්සේ කරන්නා වූ ව්‍යාපාර තුළින් ලාභ උත්පාදනය කර ගන්නට හැකියාවක් විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට මේ කාලය පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ව්‍යාපාර ආරම්භ කරන්නට තිබෙනා වූ ව්‍යාපාර වෙනස් ආකාරයකින් අලුත් කරන්නට, එහෙම නැත්නම් ඒවා තවත් ප්‍රචලිත කරන්නට, ඇනහිටලා තිබුණ ව්‍යාපාර තිබුණා නම් ඒවා නැවත ආරම්භ කරන්නට, ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, යාන වාහන මිලදී ගන්නට, දේපොළ මිලදී ගැනීම කරන්නට සුදුසු කාල පරිච්ඡේදයක්, ඒ සඳහා ඔබට මුදල් ලැබෙන කාල පරිච්ඡේදයක් සහ මේ ලැබෙනා වූ ධනය තැන්පත් ධනයක් බවට පත් කර ගන්නට මිථුන ලග්න හිමියන්ට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබ හිතට ගන්නට ඕන මේ ලැබෙනා වූ යහපත තවත් වඩා යහපත් කරගන්නට ඔබේ ශක්තිය සහ කැපවීම, උනන්දුව ඒට එක් කරගෙන ජයග්‍රහණය කරා ව්‍යාපාර අරගෙන යන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රැකියාව ගත්තම රැකියා පරිසරය තුළ ඔබට වෙනදාට වඩා වගකීම් ඉෂ්ට සිද්ධ කරන්නට, අලුත් වගකීම් දරන්නට ලැබෙන කාල සීමාවක්, විශේෂයෙන් ඔබ උසස් වීම බලාපොරොත්තුෙන් සිටියනම් ඒ සඳහා ඔබට අවස්ථාව හිමි වෙන කාල පරිච්ඡේදයක්, වැඩිවීම, ඒ වගේම රැකියාව කරමින් සිටින ගමන් තවත් ස්වයං රැකියාව ආරම්භ කරන්නට, ව්‍යාපාර ආරම්භ කරන්නට සිත්ය දෙන කාලයක්, ඒවා සාර්ථක වෙන කාල සීමාව. ඉතින් මේ පෙබරවාරි මාසයේ පුරාවටම මේ ග්‍රහ ගෝචරය ඔබට බොහෝ යහපත් පිහිටීම් ගෙන දෙනවා. ඉතාමත්ම හොඳ යෝග රසක් මේ මාසය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ තුල ඔබට මේ රැකියා කටයුතු අතිශය සාර්ථක කරගන්නට වාසනාවක් තිබෙනවා. ඒ වගේම රැකියා බලාපොරොත්තුෙන් හිටියා වූ මිථුන ලග්න හිමියන්ටත් ඒ රැකියාවන් ලැබෙන, ඔබ බලාපොරොත්තු වූ රැකියාවම ඔබට යන්නට අවස්ථාවක් උදා වේවි. ඉතින් ඒ රැකියාවන් තුළ ඔබේ සාර්ථකත්වය කරා යන්නටත් හැකියාවක් ලැබේ. විශේෂයෙන් විදේශ රැකියා බලාපොරොත්තුෙන් සිටි මිථුන ලග්න හිමියන්ටත් ඒ බලාපොරොත්තු අභිලාෂයන් ඉෂ්ට සිද්ධ වෙන්නට ඉඩහසර මේ මාසය තුළදී ඕනෑමටත් වඩා තිබෙනවා. ඉතින් විදේශ රැකියාව සඳහා පිටත්ව යන්නට, ඒ වගේම විදේශ ගත වෙලා ඉන්න මිථුන ලග්න හිමියන්ටත් සුබ කාල පරිච්ඡේදයක් ඔබේ රැකියා කටයුතු වඩා යහපත්ව හොඳින් කරගෙන යන්නට ඔබට ඔන්න කාල සීමාව වෙලා තියෙනවා. ඒ වගේම ඔබ ආයෝජන කරනවා නම් නිවැරදිව බුද්ධිමත් ආයෝජන සඳහා මුදල් යොදවීම තුළින් ලාභ ලැබෙන කාලය. විශේෂයෙන්ම ආනයන අපනයන වෙනදාම වගේ කටයුතු වලදී බොහෝ ධනය ඔබට අත්පත් කරගන්නට හැකියාවක් තිබෙනවා. පොදුවේ ගත්තහම මිථුන ලග්න හිමියන්ට අර ගෙවුණු කාලයෙන් පසු එන වාසනාවන්ත කාලය ආරම්භය තමයි දැන් තියෙන්නේ. ඒ දොරටු අභිමුව ඔබ ඉන්නේ. ඉතින් ඔබේ උත්සාහය, කැපවීම, උනන්දුව තුළ රැකියා කටයුතු සහ ව්‍යාපාර කටයුතු අතිශයින්ම සාර්ථක කරගන්නට ඔන්න මිථුන ලග්න හිමියන්ට කාලය එළඹිලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ කාලය තුලදී ඔබේ පෞල් ජීවිතය සහ සබඳතා ගැන කතා කරනකොට පෞල තුලත් සමගිය, සතුට, සාමදානය රජ කරන කාලයක්. විශේෂයෙන්ම මේ ගුරු ග්‍රහයාගේ බලපෑම ඔබේ හත්යන් විවාහ ස්ථානයට දෘෂ්ටිය ලැබෙනවා. ඉතින් මේ දෘෂ්ටි ලැබීම තුළ මේ ඔබේ පෞල් ජීවිතය ඉතාම සතුටින් සාමදානයෙන් ගත කරන්නට පුළුවන්. සහකරුවෙන් සහකාරියෙන් ඔබට උදව් ලැබෙන කාල සීමාව. විශේෂයෙන් ඔවුන් ඔබව තේරුම් අරගෙන වැඩ කටයුතු කරන කාල සීමාවක් නිසා ඉතාම සන්තෝෂයෙන් සතුටින් ඔබට ඔබේ කටයුතු සාර්ථක කරගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබේ කාර්ය බහුලත්වයත් එක්ක ඔබ පවුල වෙනුවෙන් යොදවන කාලය පිළිබඳව ටිකක් සැලකිලිමත් විය යුතුයි.
ඒ වගේම මේ කාලය තුලදී ඔබට නිවස අලුත් වැඩියා කරගන්නට බලාපොරොත්තුවක් තිබුණා නම් අන්න ඒ සඳහා සුදුසු වටපිටාවක් ගොඩනගෙනවා නව නිවාස ඉදි කරන්නට නිවාස අලුත් වැඩියා කරන්නට මෙතෙක් අනහිත තිබූ අලුත් වැඩියා කිරීම කටයුතු ඉදි කිරීම කටයුතු නැවත ආරම්භ කරන්නට හැකියාවක් ලැබේවි විශේෂයෙන්ම පවුලේ අයගේ ආශිර්වාදයේ සඳහා හිමි වේවි දරුවන් නිසා ඔබට සතුටු වෙන්නට පුළුවන් කාල සීමාවක් ඔවුන්ගේ ජයග්‍රහණයන් ගැන සතුටු වෙන්නට පුළුවන් කාල සීමාවක් විශේෂයෙන් දරුවන් වෙනුවෙන් යම් කාලයක් වැය කරන්නටත් සිද්ධ වේවි. නමුත් ඔබට හොඳ සතුටු ගෙන දෙන කාරණයක් බවට පත් වේවි. ඉතින් මේ කාලය තුල ඔබේ පෞල් පරිසරය ඉතාමත් යහපත් ඉවසීමේ ගුණාංග ටිකක් වර්ධනය කරගත යුතුයි. වචන සංවරභාවයකින් යුතුව කටයුතු කරහොත් මේ කාල සීමාව තුළ ඔබට පවුල තුළ ගැටලු මතුවීම අවම කරගෙන ඉතිරි ජීවිතය සාර්ථක කරගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින මිථුන ලග්න හිමියන්ටත් සුදුසු විවාහයන් සඳහා යෝජනා ස්ථිර වෙන කාල සීමාවක් විවාහයන්ට යන්නට සුදුසු කාල සීමාවක් බව කියන්නට ඕන. ඔබේ බුද්ධිය හැඟීම් වලට වඩා මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තුළ වඩා හොඳ ස්ථිර සම්බන්ධතාවය තියෙන කාල සීමාවක් ප්‍රේම සම්බන්ධතාව තුළදීත් එහෙමයි. වැඩිහිටියන්ගේ ආශිර්වාදය පවා ලැබෙන දෙදෙනා අතර අවබෝධය වැඩි වෙන්න කාල සීමාවක් බව කියන්නට ඕන. විශේෂයෙන් මේ විවාහ වීමේදී ඔබ නිවැරදිව මේ පොරොන්දම් සහ කේන්දර ගැලපීම සිද්ධ කර ගැනීමේ වැදගත්. මොකද ඒ බව සඳහන් කරන්නේ බොහෝ දෙනා මේ පොරොන්දම් පරීක්ෂණය ගැන කිව්වහම යම් ගැලපීම 100ට ප්‍රමාණයකින් පමණයි බලන්නේ. කියන්නේ සාමාන්‍ය 75 80 වගේ ගැලපෙනවා නම් බොහෝ දෙනා ඒ විවාහයට සුදුසු කියලා නිර්දේශ කරනවා. නමුත් ඔබ හිතන්න මේ පොරොන්දම් කියන කාරණය තුලදී අර නොගැලපෙන එහෙම නැත්නම් ඒ ප්‍රතිශතයට ඇතුළත් නොවෙන්නා වූ කරුණු තුල සමහර විට මේ විවාහය බිඳී යන කාරණා තිබෙන්නට පුළුවන්. පුද්ගලික කේන්දර සටහන් වල පවත්නා ග්‍රහ දශාවන් ඒ රාෂ්ටක තත්ත්වයන් මත ඒ වගේම විවාහයට ගැටලු ගෙනෙන විවාහයට අයහපත ගෙනෙන ග්‍රහ දෝෂවල බලපෑම තියෙන්නට පුළුවන්. ඔය විශේෂයෙන්ම බංග නොවෙන්නා වූ ශනි මංගල දෝෂ, සඳු කුජ දෝෂ, ඒ වගේම විෂකන්‍යා දෝෂ වගේ දෝෂ බොහොමයක් තිබෙනවා. අන්නේ දෝෂ භංග වෙනවද කියලා ඔබ අනිවාර්යයෙන්ම බලන්නට අවශ්‍යයි. ඒ වගේම ඔය කඩහන්දි මාරක දෝෂය වගේ දෝෂ දෙදෙනාම එකම මහදසාවකටපත් වීම වගේ ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ නිසා මේ පොරොන්දම් පරීක්ෂණය වඩා සැලකිලිමත්ව ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියෙකු ලවා සිද්ධ කර ගැනීම අතිශයින්ම වැදගත් බව සිහිපත් කරන්නට ඕනේ. ඉතින් ඒ වගේම මේ කාලය තුළ අධ්‍යාපනය ලබන දුවදරුවන්ටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගන්නට පුළුවන්. අධ්‍යාපනය තුළ ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම කලා කටයුතු, චිත්‍ර තරඟ, ගායනා තරඟ ආදී ජයග්‍රහණ ලබා ගන්නට පුළුවන් කාල සීමාවක්. ඔබේ අධ්‍යාපනය දීප්තිමත්ව ඔබේ අනාගතය උදෙසා සාර්ථකව කරගන්නට පුළුවන්. පාසල් යන දරුවන්ට වගේම උපාධි අපේක්ෂාවෙන් සිටින අයට, උසස් අධ්‍යාපනය ලබන අයට, ඒ වගේම විදේශ අධ්‍යාපනයට යන්නට බලාපොරොත්තු වෙන සිටින මිථුන ලග්න හිමියන්ටත් මේ මාසය ඊටාම සුබ බල ගෙන දෙන බව නිසකවම කියන්නට පුළුවන්. ඉතින් ඔබ උනන්දුවෙන් කැපවීමෙන් මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න එවිට ඔබේ ජයග්‍රහණයන් අත්පත් කර ගැනීම ඊටාමත්ම සරල දෙයක් බවට පත් වේවි. ඔබ අන් අයට වඩා යම් දීප්තිමත් බවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙවි. අධ්‍යාපන කාර්ය තුළ සාර්ථක වෙන්නට අනිවාර්යයෙන්ම ඔබට හැකියාවක් ලැබෙනවා. එය නිවැරදිව ප්‍රයෝජනයට අරගෙන ජයග්‍රහණය ලබා ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා. විශේෂයෙන්ම අසනීප පීඩා කරදර ගැන කතා කරද්දී නම් විශේෂයෙන්ම නිදන්ගත රෝග තිබෙන මිථුන ලග්න හිමියන් නිවැරදි වෛද්‍ය උපදෙස් අරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම යම්කිසි ආකාරයක මේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම තුළ ගැටලු පැන නගින්නට පුළුවන්. රක්ත වාතය වගේ දේවල්. ඒ වගේම මේ උදරයේ උෂ්ණත්වය ඉහළ යාම තුළ ආම්ලිකතාවය නැතිවීම, ගෑස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් වල යම් උත්සන්න වීමක් වෙන්නට පුළුවන්. ඉතින් ඒවා පිළිබඳව සිතා බලා නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන නිරෝගීව තමන්ගේ ජීවිතය ඉදිරි කටයුතු කර ගැනීම වඩා යහපත් වෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුළ මිථුන ලග්න හිමියන්ට මේ ලැබෙනා වූ සුබ බල තවත් වර්ධනය කර ගන්නට පුළුවන්. ඔබ නිතර ධර්මානුකූලව හැසිරීම තුළ ආනාපාන සති භාවනාව හැකි වේලාවක යම්කිසි ආකාරයකින් සිද්ධ කරන්නට පුළුවන් නම්, ඒ වගේම නිරන්තරයෙන් සෙත් පිරිත් ශ්‍රවණය කරන්නට, සජ්ජායනා කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා නම් සහ අසරණ මහලුවට උදව් උපකාර කරනවා නම් මේ කාලය තුල ඔබට තවත්
මේ යහපත වඩා යහපතක් බවට පත් කරගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ කියු කරුණු කාරණා ඔබට මේ යහපත නොලැබී යනවා නම් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු වෙන්නේ ඔබේ මේ පුද්ගලික ජන්මපත්‍රය ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදියෙකු ලවා පරීක්ෂා කර ගැනීම. මොකද මේ කියන තත්ත්වයන් ඔබේ කේන්ද්‍ර සටහනේ පවත්නා ග්‍රහයන්ගේ පිහිටීම, ග්‍රහ දෘෂ්ටි මත, ඒ වගේම මහදසා, අතුරුදසා, විදසා සහ ඒ රාෂ්ටක තත්ත්වයන් මත අඩු වීමට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඔබ මේ දල ලග්න පරාපරයක් පමණයි අපි සඳහන් කරන්නේ මේ ග්‍රහ ගෝචරය මත. ඉතින් ඔබට අපෙනුත් කේන්දර පරීක්ෂා කරගන්නට අවශ්‍ය නම් අපේ දුරකථන අංක සඳහන් කර තිබෙනවා. ඒවට කතා කරලා වේලාවක් වෙන් කරගන්නට පුළුවන්. ඔබට ඉතාමත්ම හොඳ නිරවුල් ඔබේ ජීවිත පැතිකඩ පිළිබඳ සම්පූර්ණ පුළුල් විග්‍රහයක් අපෙන් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ටයිප් කරන ලද වාර්තාවක් එක්ක කළ යුතු සියලු වත්පිළිවෙත් සහිතව පූර්ණ විද්‍යානුකූල කේන්දර පරීක්ෂාවක් අපිට සිදු කරගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ බවත් මතක් කරමින් අපි ඔබට ආරාධනා කරනවා දිගටම අපත් එක්ක රැඳී සිටින්නට කියලා. මේ එළඹුණ පෙබරවාරි මාසයේ යහපත් ලෙස කටයුතු කරන්නට, ඉදිරි ජයග්‍රහණ ලබා ගන්නට, අඩිතාලම යොදා ගන්නට මිථුන ලග්න හිමියන්ට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.